ආයුබෝවන් සුබ දවසක් ඔබ සැමට. ඉතින් සාමයේ පණිවිඩය ලෝකයට කියා දුන්නු සීතල උදුවක් මාසයේ නත්තල් දිනය කොහොමද මෙදා සැරේ ගාලු මෝදර පිටියේදී සැරසෙන්නේ කියන වතකොත සොයාගෙන ආපු ගමනක් තමයි අද මේ අපි නවාතැන්පොළ කරගෙන තිබෙන්නේ. ඒ ගාලු මෝදර පිටිය. ඉතින් මේ අවස්ථාවේදී ගාලු මෝදර පිටිය බොහෝම සුන්දරත්වයෙන් හැඩගැසෙන ගමන් තිබෙන්නේ. නත්තල් දවසට මේ සුන්දර පරිසරය ඔබට බොහොම විචිත්‍රවත්ව දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒට අවශ්‍ය කරන පෙර සැකසුම් සහ ඉදිකිරීම් මේ වන විටත් සෑම ස්ථානයකම වෙමින් පවතිනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම නත්තල් 100 ඒ වගේම පිනිමුවන් පදවාගෙන යන රථය එහෙම නැත්නම් දකුණු ආසියාවේ විශාලතම උසින් වැඩිම නත්තල් ගස ඉදිවන්නේත් මෙවර ගාලු මෝදර පිටියේ. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලට දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි පුංචි දුවලා පුතාලට වගේම වැඩිහිටි සෑම දෙනාටම විනෝද වෙන්න මෙය රසගුලක් පාරාදීසයක් බවට අද දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා එන්න අපිත් එක්ක යන්න මේ ගාලු මෝදර පිටිය මේ වෙනකොට කොහොමද නත්තලට හැඩ ගැහෙන්නේ කියන කාරණාව ඔබට සියසින්ම දැක බලා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා එන්න යන්න අපිත් එක්ක ලෝකල් ලෙන්ස් අපි යන්නේ අද ගාලු මෝදර තිබෙන නත්තල් අසිරිය සියසින්ම දැක බලා ගන්න. නත්තල කියද්දිම අපිට මතක් වෙන්නේ නත්තල් 100ව. පුංචි ළමයි වගේම වැඩිහිටි අපිත් ආසයි නත්තල් 100ගෙන් තෑගි භෝග ලබා ගන්න. දැන් මම මේ ඉන්නේ ගාලු මෝදර පිටියේ ඉදිවලා තියෙන නත්තල් 100ගේ ආකෘතිය ඉදිරිපිට. මේ වගේ තවත් බොහෝ ලස්සන දේවල් ගාලු මෝදර පිටියේ දැක බලා ගන්න පුළුවන්. යමු අපිත් එක්ක ඉදිරියට. අසිරිමත් නත්තල උදා වෙන්න තව දින කිහිපයයි තියෙන්නේ. නත්තලත් එක්ක අපිට අමතක කරන්න බැරි අංගයක් තමයි නත්තල් ගහ කියලා කියන්නේ. නත්තල් ගස. හරිත ගස කියලා කියනවනේ. යුරෝපෙන් හම්බෙන දායාදයක් තමයි මේ නත්තල් ගස කියලා කියන්නේ. නත්තල් ගසේ සැඟවුණු කතා කිහිපයක්ම තියෙනවා. නත්තල් ගසේ උඩම තාරකාව දකින්න ලැබෙනවනේ. මේ තාරකාවෙන් කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතට මඟ පෙන්වූ බෙත්ලෙහෙම් තාරකාව කියලා හඳුන්වනවා. මේ වෙනකොට මම රැඳී සිටින්නේ ගාලු මෝදර ක්‍රීඩාංගණයේ ඉදිවන උසින් වැඩිම දකුණු ආසියාවේ උසින් වැඩිම නත්තල් ගහ අභියස සිට. අපි ඔයාලට කිව්වා අපි ඉන්නේ දැන් ගාලු මෝදර පිටියේ. ඉතින් මේ ස්ථානය මේ වෙනකොට බොහොම ලස්සනට හැඩ වැඩ ගැන්වෙනවා. ඒ නත්තල නිමිති කරගෙන. ඉතින් අපි දැක්කා මේ ස්ථානයේ මගේ මෙහා පැත්තෙන් ඉන්නවා ලස්සන පිනිමුවෙක් හදන ගමන් අපේ ආදරණීය යාළුවෝ කීප දෙනෙක්. අපි චුට්ටක් කතා කරන්න යන්නේ අපේ ආදරණීය හිතවතත් එක්ක. මේ මෙතන හැදෙන්නේ ලස්සන පිනිමුවෙක් මට හිතන විදිහට. ඉතින් මේ පිනිමුවා නිර්මාණය කරන්නේ අපේ ආදරණීය තරුණ ළමයි කීප දෙනෙක් එකතු වෙලා. ඒ නිසා අපි කැමති මගෙත් එක්ක බොහොම ආදරණීය මිත්‍රයෙක් ඉන්නවා. මං හිතන්නේ මං කැමති නම දැනගන්න කොහොමද කියලා. මගේ නම සනුක. සනුක කරමු මේ දැන් මෙතන කෙරෙන්නේ මොකක්ද? ඔයා ලස්සන පිනිමුවෙක් හදනකොට පේනවා. එතකොට හදන්න වත් එක කී දෙනෙක් ඉන්නවා මෙතනදී? දැන් මෙතනේ අපේ 10ක් වගේ ඉන්නවා. දැන් මෙතන ඉන්නේ මේ ටික විතරයි. තව කට්ටිය ඉන්න අර පැත්ත පේන්ට් කරන ගම. දැන් අපි තව කට්ටියක් ඉන්න නම් ටීම් එකේ. ඒ ටීම් එක සම්පූර්ණයෙන්ම ආවේ නැහැ අපි. අපිට කියන්න දැන් නත්තල් ගහ වටේට තියෙන සැරසිලිනේ ඔයා කරන්නේ. එතකොට නත්තල් ගහ වටේ කරන සැරසිලි ඔක්කොම කරන්නේ ඔයාගේ කණ්ඩායමද නැත්නම් තවත් කට්ටියක් ඉන්නවද? තව මේ වෙනම කට්ටියට ගෙවලා ඉන්නවා. අපි කියන්නේ කිසිම බලාපොරොත්තුකින් නොව නිකන් කරන්නේ. ස්වාධීනව. ස්වාධීනව. මේ යාළුවෝ ටික එකතු කරගෙන තමන්ගේ සුව කැමැත්තෙන් යුක්තව තමයි මෙදා පාර නත්තල් මේ ආදරණීය සනුක ඇතුළු යාළුවෝ මේ නත්තල් ගහ අවට පරිසරය ලස්සන කරන්න ආදරන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඔතන නත්තල් ටිකක් අපිත් එන්නසක ඔයාලා දේශේකොත් මේ තැනට එන්න අමතක කරන්න එපා. මෙතන කුඩා වැඩිහිටි හැමෝටම විනෝද වෙන්න පුළුවන් තැනක්. මැඩිගෝ රවුන්ඩ්, කස්රෝන්චිල්ලා, ගැලැක්සිස් ඒ වගේ විනෝද වෙන්න පුළුවන් හැම සැනකෙලියම මෙතන ඔබ වෙනුවෙන් නිර්මාණය කරමින් පවතිනවා. දවස පුරා අපේ සංචාරය තුළදී එක් සුවිශේෂී කණ්ඩායමක් අපිට මුණ ගැහුණා. ඉතින් මෙතන සැරසෙන්නේ කතා කරන්න. අද ගෝල්ෆේස් පිටිය තුළ තමයි මට දැනගන්න පුළුවන්ද
මේ කන්සෙප්ට් එක මේ මූලාරම්භය ගන්න අදහස ආවේ කොහොමද කියලා. අපිට අපි ඇත්තටම TS ඩාන්සින් එකකින් එතකොට මිස්ටර් නායකාර මේක කරන එක්කෙනා තමයි අපිව යොමු කරේ. එයා හරහා තමයි අපි අද මේකට ඇවිල්ලා අපි ඇවිල්ලා මේ ඩාන්සින් කැරෝල් යන ටීම් එක හෙට ඉඳලා මේකේ ක්‍රිස්මස් කැරෝල් තියෙනවා. ඒ වගේම කානිවල්ස් තියෙනවා. හරි මේ 5 වෙනකන්. ඉතින් අපිට පොඩි සපෝට් එකක් දෙන්න තමයි ඇත්තටම ආවේ. හරි. මට දැනගන්න පුළුවන්ද ඕගොල්ලන්ගෙන් මෙතන වෙන සැරසිලි මොන වගේද කියලා? මෙතන වෙන සැරසිලි කියන්නේ මේ අපි මේ කරත්ත ටික සරසන්න ඒ ටික තමයි අපි කරන්නේ. මේ ඒ කියන්නේ මේවා තමයි අපේ වර්ල්ඩ් ඩිස්නි කැරක්ටර්ස් තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රින්සස්ලාගෙන් ඉඳලා ෆෙයාරිස්ලා ප්‍රින්සස්ලා එතකොට ඒගොල්ලන්ගේ ඩිස්නි වර්ල්ඩ් එකේ කැරක්ටර්ස් සේරම ඇනිමල්ස්ලා ඒ වගේ ඔක්කොම ඉන්නවා අපේ ටීම් එක ඔක්කොම ළමයි 80ක් විතර ඉන්නවා. ඉතින් මිස්ටර් නානාකාර තමයි අපිව මේකට යොමු කරේ. එයා හරහා තමයි ඉතින් අපිට මේක සම්බන්ධ වෙන්න ලැබුණේ. බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරන්න මේ අවස්ථාවට. හැම දිනාටම මේ වෙලාවේ ඔයගොල්ලෝ අපි හැමෝම දන්නවා ශ්‍රී ලංකාවක් විදිහට අපි මුණ දීලා ඉන්න තත්ත්වය ටිකක් කටුකයි. හැබැයි හැමෝගෙම මනසට ශක්තියක් වෙන්න පුළුවන් වෙන විදිහට මේ පුරු නාමයේදී ඕගොල්ලන්ට දෙන්න පුළුවන් පණිවිඩය ඕගොල්ලන්ට දැන් බෙදා. දැන් ඇත්තටම මේ පෙරේද අපිට විනයක් ආ. ඉතින් අපිටම මේ පෞද්ගලිකවත් අපේ ආයතනයේ වුණුත් මිනිස්සුන් මේ සියලුම ලෝක ශ්‍රී ලංකාසින්ට උදව් කරා. ඉතින් අත්තල මම කාලා බීලා විනෝද වෙනවට තව තැන් වෙලා ඉන්න පිරිසට අපිට යම්වක් කරන්න පුළුවන් නම් අපිත් ඇත්තටම උදව් කරා. ඒ වගේ මම ඉල්ලන්නේ මේ නිකන් අනවශ්‍ය විදියට නාස්ති නොකර මේ නත්තල සාමකාමීව සහ සමරලා නැති බැරි අයට උදව්වක් කරන්න කියන්නේ. අපි කතා කරා වගේ වෙනද ගෝල් ෆේස් පිටිය නෙමේ මේ වෙනකොට ගෝල් ෆේස් පිටිය තියෙන්නේ. හරිම ලස්සන විදිහට මං කියන්නේ විනෝද වෙන්න පුළුවන් විදිහට ඒ වගේම මතක එකතු කරගන්න පුළුවන් වෙන විදිහට ගෝල් ෆේස් පිටිය වෙනස් වෙමින් තියෙනවා. ඉතින් ඒත් එක්කම ලෝකල් ලෙන්ස් අපි ඔයාලට මතක් කරනවා. ඉවතලන පොඩිම අපද්‍රව්‍ය ඉඳන් නිසියාකාරව බැහැර කරලා ඒ වගේම මෙතනට කිසිම හානියක් කරන්නේ නැතුව මේ දේවල් රැකගෙන මතක විතරක් අරගෙන යමු කියලා. ඉතින් මොකද මේ දේවල් පරිස්සම් කරන සුරකින්න වගකීම තියෙන්නේ මගේ වගේම ඔයාගෙත් අතේ.